මිනිස්සුන්ව වසඟ කරගන්න දේවල් අතර මායя තමයි ප්‍රබලම. නේද? මායя තමයි ප්‍රබල. මාර වසඟයට අහු වෙනවා කියන එක සමහරලාට අපිට තේරෙන්නේවත් නැහැ. අපි දිගින් දිගටම මාර වසඟයට අහු වුනහම කරගෙන යන දේවල්. එතකොට මායя කායගත සතිය වඩන්නේ නැති කෙනාට ඉක්මනට හානි කරන මට්ටමට එනවා. කායගත සතිය වඩන කෙනාට මායයට හානි කරන්න පුළුවන් ප්‍රමාණය හරිම අඩුයි. එයාගේ සිතේ ස්වභාවය සහ සිතේ ශක්තිය අනුව. තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක හරියට මේ වගේ. යම් පුරුෂයෙක් විශාල ගලක් අරගෙන මැටි පිටක අතාරිනවා. මැටි ගොඩක් තියෙනවා. ඒකට ලොකු කළු ගලක් අරගෙන අතාරිනවා. මොකද වෙන්නේ? අර කළු ගල මැටි පිට ඇතුළටම ගිලෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ කළු ගල මැටි පිට ඇතුළට ගිලෙනවද? ස්වාමීනි ගිලෙනවා. ඒ වගේ තමයි කායගත සතිය වඩන්න දක්ෂ වෙන්නේ නැද්ද? එන්න ඒ කෙනා මායя වසඟයට යනවා. ඔන්න උපමා වලින් කියලාද. ඊළඟට කියනවා වියලි කොළ රොඩු ගොඩක් තියෙනවා. ඒ කොළ රොඩු ගොඩ ළඟට ඇවිල්ලා යමෙක් ගිනි ගානා දඬු දෙකක් අරගෙන මේක හොඳට අතුල්ලනවා. එතකොට බුදුහාඳුරහනවා අරක ඇවිලෙන්න පුළුවන්ද? මොනවද බුදුහාඳුරනේ යන්නේ? අර කොළ හොඳට වේලිලා නම් මේකෙන් ගිනි පුපුරක් දෙකක් විසිවෙච්ච ගමන් අරක හොගාලා ඇවිලෙන. ඒ වගේ කියනවා කායගත සතිය වඩන්නේ නැති මිනිහා ඉක්මනට මායාවේ පාසයට අහු වෙනවා කිව්වා. ඊළඟට කිව්වා යම් පුරුෂයෙක් විශාල දිය භාජනයක් අමාරුවෙන් අරගෙන එනවා. ඒ මිනිහා අරගෙන එන තැන තියෙනවා හිස් බඳුනා. එතකොට අර විශාල භාජනයේ තියෙන වතුර අර මිනිහා හිස් භාජනයේ දානවා නේද? දානවා ස්වාමීනි. මොකද මේකේ වතුර දරාගෙන ඉන්න බැරි තරම් වැඩි. අනිවාර්යෙන්ම ඒ වගේ මායාවේ බන්ධනයට කායගත සතිය වඩන්නේ නැති කෙනා අහු වෙනවමයි කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා අනිත් පැත්තට. දැන් හිතමුකෝ මහණෙනි කවුරු හරි කායගත සතිය හොඳට වඩලා කියලා. වඩපු කෙනාට මායයට හානි කරන්න බෑ. ඒ කොයි වගේද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහ විශාල දොරක් තියෙනවා. මේ දොරේ පියනුත් මහ විශාලයි. හොඳ ශක්තිමත් ලෝහයෙන් දැවයෙන් හදලා තියෙනවා. මේ දැවයෙන් ලෝහයෙන් හදපු දොර නූලකින් අදින්න පුළුවන්ද කියලා අහනවා. එතකොට කියනවා ස්වාමීනි ඒක නම් කරන්න බෑ. අර නූලෙන් අදිද්දි නූල කැඩලා යනවා. දොරට කිසිම වෙනසක් නැහැ. චංචල ස්වභාවයක් නැහැ. නිශ්චලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙමයි කායගත සතිය වඩපු කෙනාට සාමාන්‍යයෙන් මායයට හානියක් කරන්න බෑ. ඊළඟට කියනවා අමුදර ගොඩක් තියෙනවා. අමුදර ගොඩක් ළඟට ගිනි ගානා දණ්ඩක් ගෙනල්ලා කොච්චර ගෑවත් අර ගිනි ගොඩ ගිනි තියන්න පුළුවන් ස්වාමිනී බෑ. ගිනි පතුරු විසි වුණත් අමු ගොඩ ගිනි ගන්නේ නැහැ. ඒ වගේ කායගත සතිය වඩපු කෙනාට මායයට හානියක් කරන්න බෑ. ඊළඟ බුදුහාඳුරෝ අහනව නැවත කට වෙනකන් වතුර පුරවලා තියෙන භාජනයක් තියෙනවා. ඒක හොඳට පිරීලා. තව මිනිහේ කමාරුවෙන් අරගෙන එනවා වතුර සැලියක්. අරන් ආවට මේ මනුස්සයාට අරකට දාන්න පුළුවන්ද කියලා නෑ. ස්වාමිනී බෑ. කායගත සතිය වඩන කෙනාගේ ජීවිතය තුළ සිදුරු නෑ. ඒ නිසා මායයට රිංගන්න බෑ කිව්වා. ඊළඟට ඇහුවා පිරුණු කලයකින් කට වෙනකම් පිරීලා තියදී ඕන පැත්තකට හරවලා වතුර ගන්න පුළුවන්ද? පුළුවන් ස්වාමීනි. කායගත සතිය වඩපු කෙනාටත් එහෙමයි. එයාට ධ්‍යාන මට්ටමටපත් වෙන්න පුළුවන්. පුබ්බේ නිවාසානුස්සතිය වඩන්න පුළුවන්. චතුූපපාතේ පුළුවන්. ආසවක්කේ පුළුවන්. හරියට කට වෙනකම් පිරිච්ච කලේ ඕන පැත්තකට නවද්දී වතුර නවා ගන්න පුළුවන් වගේ. ඊළඟට කෝ සමතලා කුඹුරක මේ හොඳට වතුර පිරලා තියෙද්දි ලියදී හතර පැත්තේ තියෙද්දි ඕන පැත්තකින් කැඩුවොත් වතුර ගලාගෙන යන්න පුළුවන් නේද? ඔව් කිව්වා. කායගත සතිය වඩපු කෙනාටත් එහෙමයි කිව්වා. ඕන පැත්තකට එයාගේ හිත යොමු කරන්න පුළුවන්. එක්ක ධ්‍යාන මට්ටමට එක්ක විදර්ශනාව පැත්තට. ඊළඟට හොඳ අසරුවෙක් තමන්ගේ අස්සයාව අල්ලගෙන ඉන්නවා කටකලියාවක් දාගෙන එක අතකින් කෙවිතකුත් අරගෙන අස්සයා නගර මැද්දේ ඉන්නවා. දක්ෂ අස්සාරෝහකට පුළුවන් නේද කියලා ඇහුවා. ඕන පැත්තකට පන්නන්න. ස්වාමීනි පුළුවන් කිව්වා. ඒ වගේ කිව්වා කායගත සති වඩපු කෙනාට පුළුවන් තමන්ගේ හිත අවශ්‍ය කරන අරමුණු කරා යන්න.